හරි. මේ වීඩියෝ එක ගේන්නේ 2028 උසස් පෙළ ගණිත සහ විද්‍යා විෂයන් වලට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන දරුවෝ වෙනුවෙන්. ආදරණීය දරුවනේ, හොඳ ක්‍රීඩකයෙක් බිහි වෙන්නේ හොඳ පුහුණුකාරයෙක් යටතේ පුහුණු වෙනකොට. ඒකෙදි කාරණා දෙකක් බලපැවැත්වෙනවා. මොකද්ද? එක, ක්‍රීඩකයාට අවශ්‍යතාවයක් තියෙන්න ඕන කැපකිරීමක් සහිතව පුහුණු වෙන්න. හැබැයි පුහුණුකරු කියන්නේ ලේසි කෙනෙක් වෙන්න බෑ. මොකද පුහුණුකරුට විෂය පිළිබඳ ගැඹුරු දැනුම් පද්ධතියක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පුහුණුකරුට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම පුහුණුකරු ගාව හොඳ ටෙක්නික් ටිකක් තියෙන්න ඕනේ. මෙන්න මේ ටික එකතු වුණොත් තමයි අර ලෝකෙ දිනන මට්ටමේ ක්‍රීඩකයෙක් හැදෙන්නේ. එතකොට ඔන්න ඔය උපමාව මම ගන්නේ ඔයාලා ගාව තියෙන ඔයාලා බලාපොරොත්තු වෙන හීනයක් තියෙනවනේ. අන්න හීනය නැත්නම් ඒ ගෝල් එක ඇචීව් කරන්න නම් ඔයාලා වරද්ද ගන්න නැතුව හොඳ පුහුණුකාරයෙක් තෝරගන්න ඕනේ. මම ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ ගණිත විෂය ධාරාව හදාරලා කැලණි විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා කැලණි විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව විෂය පිළිබඳව ගෞරව උපාධිධාරියෙක්. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා කොළඹ අවට දරුවොත් එක්ක නැත්නම් කොළඹ පාසල් වල දරුවොත් එක්ක අවුරුදු 10ක විතර වැඩක් කරලා අවුරුදු 11කට ආසන්නව වැඩ කරමින් ඉන්න ගමන් තමයි මගේ ගම නැත්නම් නිකවරටිය නගරයට මම එන්නේ. ඒ ඇවිල්ලා මම මුලින්ම 2023 තමයි මෙහි පන්තියක් පටන් ගන්නේ. ඒකේ ළමයි 5 දෙනෙක්ට තමයි මම ක්ලාස් එක කරන්න ගත්තේ. ඒකෙන් ළමයි 3 දෙනෙක් විභාගයට පෙනී සිටියා. ඒ 3 දෙනාම විශ්වවිද්‍යාල වරම් ඒ වාර හිමි කරගන්නවා. ඒකේ විශේෂ ප්‍රතිඵලයක් ඇති වෙනවා. මොකද්ද? 2023 ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළු වෙච්ච එකම ශිෂ්‍යව නිර්මාණය කරන්න මට හැකි වෙනවා. ඔහු දැන් මේ වෙනකොට මොරටු විශ්වවිද්‍යාලයේ දෙවන වසර අධ්‍යයන කටයුතු සිදු කරමින් ඉන්නවා. ඔන්න ඔය පන්තිය කරන අතරේ මට අවස්ථාවක් හම්බ වෙනවා නිකවැරටිය නගරයේ ලෙක්සිස් ආයතනයේ පන්ති පවත්වන්න. 2024 බැච් එක මම වැඩ කරගෙන යනවා. එතන ළමයි හිටිය 7 දෙනෙක් විතර. මට මගේ ප්‍රතිඵල ලේඛනයට ඒ දරුවෝ ටික ඇතුල් වෙනවා. කොහොමද? කුරුණෑගල දිස්ත්‍රික්කයේ 182ක් ගිය අවුරුදු ඉංජිනේරිය යනවා. ඒ 182ට දිස්ත්‍රික් 66, දිස්ත්‍රික් 102, දිස්ත්‍රික් 121, 135, 194 කියන රෑන්ක්ස් වලින් ඉංජිනේරින් යනවා. ඒ අතරේ 246 ගත්ත විශේෂ පුතෙක් හිටියා. එයා මොරටු විශ්වවිද්‍යාලයට QS උපාධිය හදාරන්න තේරෙනවා. ඉතින් ඒක මට ලැබිච්ච භාග්‍යයක්. ඊට පස්සේ මම වාරියපොළ සුභාරති ආයතනයේ ගිය අවුරුද්දේ මගේ පළවෙනි තියරි බැච් එක පටන් ගන්නවා. දැනට ඒක කරගෙන යනවා. මම ටිකක් ප්‍රසිද්ධයි ටිකක් වේගයෙන් උගන්වන ගුරුවරයෙක් කියලා. ඔව් ඒක ඇත්ත. මොකද මම හැම වෙලේම විශ්වාස කරන දෙයක් තමයි අපි විභාගයට මාස 6කට කලින් විෂය පද්ධතිය නැත්තම් අපේ විෂය මාලාව අවසන් කරන්න ඕනේ. ඊට පස්සේ මොකද අපි කරන්න ඕනේ? නිසි පරිදි පෙරහුරු ප්‍රශ්න පත්‍ර නැත්තම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරලා අපි විභාගයට හොඳ ප්‍රැක්ටිස් එකක් මම අර කිව්වේ හොඳ ප්‍රැක්ටිස් එකක් හොඳ ටෙක්නික්ස් ටිකක් එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මෙන්න මේ ටික හරියට ප්ලෑන් කරලා කරගත්තොත් අපි ටයිම් ටික මැනේජ් කරගත්තොත් අපිට ඔය කියන හීන අතගාලා බලන්න පුළුවන්. හරි? එහෙනම් මෙන්න මෙදා මාර්තු 1 වෙනිදා ආනමඩුව ගුරුකුල ආයතනයේ, මාර්තු 3 වෙනිදා වාරියපොළ සුභාරති ආයතනයේ, මාර්තු 4 වෙනිදා නිකවැටිය ලෙක්සිස් ආයතනයේ 2028 දරුවන්ට උදේ 8 සිට 11 දක්වා පන්ති ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා ඉවරයි. අපි පළවෙනිදාට හම්බෙමු ඔයාලත් එක්ක අර මම කිව්වේ හීන අතගාලා බලන කැම්පේන් එක.